ෆෝබ්ස් කියන මැගසින් එකේ 2012 පෙබරවාරි 16 වෙනිදා පළ වෙච්ච ආටිකල් එකක් ගැන තමයි මම කියන්නේ. How Target figured out a teen girl was pregnant before her father did. ටාගට් කියන ෆුඩ් සිටි එකක් තියෙනවා. ඒ ෆුඩ් සිටි එක දැනගන්නවා එක ගෑනු ළමේ ප්‍රෙග්නන්ට් වෙනවා කියලා ඒ ළමයාගේ ගෙදර කට්ටියට කලින්. ඒක ටිකක් අමුතු කතාවක් නේද? මේ ෆුඩ් සිටි එක මේ ළමයා ගෙදරට යවනවා ප්‍රෙග්නන්සි එක සම්බන්ධ කෑම බීම බෙහෙත් වර්ග සහ උපදෙස් අඩංගු ඇඩ්වර්ටයිසින්. එතකොට මේ ඇඩ්වර්ටයිසින් දැකපු මේ ළමයාගේ දෙමාපියෝ මේ ටාගට් කියන ෆුඩ් සිටි එකට විරුද්ධව නීතිමය පියවර ගන්නවා. ඇයි? තමන්ගේ දියණියට ප්‍රෙග්නන්සි එක සම්බන්ධයෙන් ඇඩ්වර්ටයිසින් එවලා එයා ඒකට පොළඹවනවා කියලා. ඒ ලීගල් ඇක්ෂන් අරගෙන දවස් 2කට පස්සේ දෙමාපියෝ දැනගන්නවා මේ ළමයා ප්‍රෙග්නන්ට් කියලා. ඊට පස්සේ ඒ නඩුව ඉල්ලා අස් කරගෙන ෆුඩ් සිටි එකම සමාව ගන්නවා. එතකොට අපිට තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද ගෙදර අයට කලින් මේ ෆුඩ් සිටි එක මේ පිළිබඳව දැනගන්න කියන එක. Big data and predictive analytics එක තමයි තියෙන්නේ. අපි සාමාන්‍ය ෆුඩ් සිටි එකකට ගියාට පස්සේ අපේ ෆෝන් නම්බර එක අරගෙන ඒගොල්ලෝ ලොයලිටි කාඩ් එකක් හදනවා. නැත්තම් ලොයලිටි මෙම්බර්ෂිප් එකක් දෙනවා. ඊට පස්සේ අපි ගන්න සෑම භාණ්ඩයකටම බිල් එක ප්‍රොසෙස් වෙන්නේ ඒ ලොයලිටි කාඩ් එක. නැත්තම් අපේ ෆෝන් නම්බර එකත් එක්ක කනෙක්ට් වෙලා. එතකොට අවුරුදු ගාණක් ඔයා ඒ ෆුඩ් සිටි එකෙන් ගත්ත භාණ්ඩවල විස්තර ඩේටා මේ ෆුඩ් සිටි සතුව තියෙනවා. අන්න ඒ ඩේටා වලට අපිට කියන්න පුළුවන් බිග් ඩේටා කියලා. නැත්තම් මහා දත්ත. එතකොට මේ ඩේටා වලට මැෂින් ලර්නින් ඇල්ගොරිතම් එකක් දාලා ඇනලයිස් කරොතින් අපිට පුළුවන් හඳුනගන්න පැටර්න් එකක්. භාණ්ඩ මිලදී ගැනීමේ රටාවක් අපිට හදාගන්න පුළුවන්. අන්න ඒකට තමයි අපි කියන්නේ ප්‍රෙඩික්ටිව් ඇනලිටික්ස් කියලා. ඉතින් අපි දැන් කතා කරන සිදුවීමත් එක්ක මේක ගලපගත්තොත් මෙතන වෙලා තියෙන්නේ මේ ගෑනු ළමයා සුපුරුදු පරිදි භාණ්ඩ මිලදී ගෙන ගිහින් තියෙනවා. කාලයක් තිස්සේ. එතකොට එකපාරට මේ ප්‍රෙග්නන්ට් වීමෙන් පස්සේ ඒ ගැහැණු ළමයා බඩු ගැනීමේ පැටර්න් එක වෙනස් වෙලා තියෙනවා. කියන්නේ එයා ඒ සම්බන්ධව ගැලපෙන කෑම බීම අරන් තිනවා, බෙහෙත් වර්ග අරන් තිනවා. එහෙම පැටර්න් එකේ වෙනස් වීමක් වෙලා තියෙනවා. එතකොට ඔටෝමැටිකලි මේ ෆුඩ් සිටි එකේ රන් වෙන මැෂින් ලර්නින් ඇල්ගොරිතම් එක මේ පැටර්න් එකේ චේන්ජ් වීම, කියන්නේ පැටර්න් එකේ වෙනස් වීම අඳුනගෙන ඒ අපි ඩේටා වලට අනුව අඳුනා ගැනීමක් කරගෙන තියෙනවා. ඊට පස්සේ ඒ අඳුනා ගැනීමෙන් ලැබෙන ඉන්ෆර්මේෂන් එකට අනුව එයා ඒ සම්බන්ධව ගැලපෙන ඇඩ්වර්ටයිසින් යවලා තියෙනවා. මේ ආටිකල් එක තියෙන්නේ ඒ සම්බන්ධව. ඉතින් ඔයා ගැන ඔයාගේ සමීපතමයන්ටත් වඩා මේ ටෙක්නොලොජි එක දන්න වෙන්න පුළුවන්.